Hi guys, welcome to our YouTube channel. ඉතින් මේ වීඩියෝ එකකින් අපි කතා කරන්නේ කොහොමද මාෂ්මෙලෝ කාර් ඉන්ෂුරන්ස් එකෙන් කෝට් එකක් ගන්න කියලා. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවොත් ඔයාලත් එක්ක ප්‍රොමෝ කෝඩ් එකක් ෂෙයා කරගන්නවා. ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එක ඔයාලා යූස් කරාම ඔයාලගේ මාෂ්මෙලෝ ඉන්ෂුරන්ස් කෝට් එකේ ෆුල් ප්‍රයිස් එකෙන් £75 ඕෆ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මාෂ්මෙලෝස් කාර් ඉන්ෂුරන්ස් කියලා Google එකේ සර්ච් කරලා මේ වෙබ්සයිට් එකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ බොක්ස් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එක ක්ලික් කරලා මේ වෙබ්සයිට් එකට යන්න. ඉතින් ඉස්සෙල්ලාම අහනවා ඔයාලගේ වෙහිකල් එකේ නම්බර් එක. ඒක මෙතනට දාන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ වෙහිකල් එක ගැන ඉන්ෆර්මේෂන් මේ ස්ක්‍රීන් එකේ පෙන්නනවා. ඉතින් ඔයාලට හිතෙනවා නම් මේ ඉන්ෆර්මේෂන් මොන හරි වැරදි කියලා ඔයාලට ආයෙ එඩිට් කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි කන්ටිනියු ක්ලික් කරනවා. ඊට පස්සේ අහනවා කවදද ඔයාගේ වෙහිකල් එක ගත්තේ කියලා. ඔයාගේ පර්චේස් ඩේට් එක මෙතනට දාන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අහනවා කාර්ඩ් වෙහිකල් එක රෙජිස්ටර්ඩ් ඔයාටද එහෙම නැත්නම් වෙන කෙනෙක්ටද මොකුත් මොඩිෆිකේෂන්ස් වෙහිකල් එකට කරලා තියෙනවද කියලා අහලා තියෙනවා. අපි නෑ කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අහන ක්වෙස්චන් එක ගොඩක් වැදගත්. ඔයා කොහෙද ඔයාගේ වෙහිකල් එක ඕවර්නයිට් පාක් කරන්න කියලා අහනවා. ඉතින් ඔයා ඩ්‍රයිව් එකේ පාක් කරනවා නම් ඔයාට පුළුවන් ඩ්‍රයිව් එකේ තමයි අපි පාක් කරන්නේ. රෝඩ් සයිඩ් එකේ නම් ඔයාට පුළුවන් රෝඩ් සයිඩ් එකේ තමයි අපි පාක් කරන්න කියලා සිලෙක්ට් කරන්න. ඉතින් ඔයා පාක් කරන තැන අනුව ඔයාගේ වෙහිකල් එකට එන ඉන්ෂුරන්ස් එක පොඩි ගාණකින් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට අහලා තිනවා ඔයා අවුරුද්දට මයිල්ස් කීයක් ඩ්‍රයිව් කරනවද කියලා. ඉතින් මේකට ඔයා රෆ් එස්ටිමේට් එකක් දාන්න. ඔයා අවුරුද්දට කීයක් ඩ්‍රයිව් කරන්න ප්ලෑන් කරනවද කියලා. ඊළඟ ක්වෙස්චන් එක තමයි how many cars are kept at this household. ඉතින් ඔයාලට කාස් කීයක් ගෙදර තියෙනවද? එකයිද දෙකයිද දෙකක් තියෙනවා. දෙකක් සිලෙක්ට් කරන්න. අපි එකක් කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අහලා තිනවා ඔයාට වෙන vehicles මොකුත් තියෙනවද කියලා. ඉතින් vehicle එකක් තියෙනවා නම් සිලෙක්ට් කරන්න yes කියලා. නැත්නම් no කියලා සිලෙක්ට් කරන්න. ඉතින් මේ page එකේදී අහන්නේ ඔයාලගේ basic details. ඔයාගේ නම මොකක්ද කියලා අහලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ surname එක, email ID එක, මේ වගේ basic details තමයි මේ page එකේ අහලා තියෙන්නේ. ඉතින් මෙතන මම මගේ email ID එක දානවා. ඊට පස්සේ අහලා තියෙනවා ඔයාගේ mobile number එක මොකක්ද, ඔයාගේ date of birth. ඊට පස්සේ අහලා තියෙනවා ඔයා කොහෙද ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අහලා තියෙනවා අවුරුදු කීයක් UK එක දිගට ජීවත් වෙලා තියෙනවද කියලා. ඉතින් අපි 4 years කියලා සිලෙක්ට් කරනවා. ඔයාලා අවුරුද්ද නම් අවුරුද්දයි, දෙකයි නම් දෙකයි කියලා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ අහනවා ඔයා කොහෙද ජීවත් වෙන්නේ කියලා. මෙතනදී ඔයාගේ පෝස්ට් කෝඩ් එක දාලා ඔයා ඉන්න තැන සර්ච් කරන්න පුළුවන්. ඊට පස්සේ අහලා තිනවා ඔයා මේ ඉන්න ප්ලේස් එක ඔයාගේ ප්‍රොපර්ටි එකක්ද එහෙම නැත්නම් ඔයා රෙන්ට් එකට ඉන්නේ. ඊට පස්සේ අහලා තිනවා ස්ටුඩන්ට් කෙනෙක්ද. ඊළඟට අහලා තියෙනවා ඔයා දැනට ජොබ් එකක් කරනවද? ඊට පස්සේ ඔයා මොකද්ද කරන ජොබ් එක? මොන ඉන්ඩස්ට්‍රි එකේද ජොබ් එක කරන්නේ? ඒ වගේ ජොබ් එක ගැන බේසික් ඩීටේල්ස් අහලා තියෙනවා. ඊට පස්සේ අහලා තියෙනවා තවත් සෝස් ඔෆ් ඉන්කම්. ඔයාගේ මේන් ජොබ් එක ඇරුණම තව මොකුත් ජොබ් එකක් තියෙනවද? ඊට පස්සේ අහලා තියෙනවා ඔයාගේ මොන හරි මෙඩිකල් කන්ඩිෂන්ස් තියෙනවද? DVL එකට ඉන්ෆෝම් කරන්න ඕන. තියෙනවා නම් yes කියලා සිලෙක්ට් කරන්න. නැත්නම් no කියලා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතනට අහලා තියෙනවා ready to hear about us. ඒකට ඔයාලට පුළුවන් YouTube ඒ වගේ මොකක් හරි සිලෙක්ට් කරන්න. ඉතින් මේ ක්වෙස්චන් එකේ අහන්නේ ඔයාලට මොකද ඇඩිෂනල් ඩ්‍රයිවර්ස්ලා ඇඩ් කරන්න ඕනද කියලා. ඔයාලට ඇඩ් කරන්න ඕන නම් තවත් කවුරු හරි ඔයාලට yes කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ page එකේ අහන්නේ ඔයාගේ ඩ්‍රයිවර්ස් ලයිසන්ස් ගැන details. ඉතින් මෙතන අහලා තියෙනවා ඔයාලට දැන් තියෙන ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගැන details. ඔයාලට තියෙන UK ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් නම් ඔයාලට පුළුවන් මෙතන සිලෙක්ට් කරන්න full UK ලයිසන්ස් කියලා. එහෙමක් නැත්නම් ඔයාලට වෙනත් කන්ට්‍රි එකකින් ලයිසන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ශ්‍රී ලංකන් ලයිසන් එකක් නම් දැනට තියෙන්නේ. ඔයාලට පුළුවන් සර්ච් කරන්න license from another country කියන option එක. ඊට පස්සේ අපි select කරේ full UK license කියලා select කරපු නිසා ඊළඟට අහලා තියෙනවා කවදද ඔයා UK license එක ගත්තේ කියලා. ඉතින් එතන year and month එක select කරන්න ඕන. ඉතින් මෙන්න මේ සෙක්ෂන් එක තමයි අනිත් ඉන්ෂුරන්ස් වලට වඩා මාෂ්මෙලෝස් වල විශේෂත්වයකට තියෙන්නේ. ඉතින් අනිත් ඉන්ෂුරන්ස් එකකින් කෝට් එකක් ගන්නකොට වෙන ඉන්ෂුරන්ස් එකකින් කෝට් එකක් ගන්නකොට අපේ අනිත් කන්ට්‍රීස් වල තිබ්බ ඩ්‍රයිවිං ලයිසන්ස් ඩීටේල්ස් ගන්නෙ නැහැ. හැබැයි මාෂ්මෙලෝස් අපෙන් අහලා තියෙනවා ඔයාලට වෙනත් කන්ට්‍රි එකක ෆුල් ඩ්‍රයිවිං ලයිසන් එකක් කලින් තිබිලා තියෙනවද කියලා. ඉතින් ලංකාවේ ඔයාලට ලයිසන් එකක් තිබ්බනම් yes කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අහලා තියෙනවා in which country did you first pass your driving test. ඉතින් ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඊළඟ ක්වෙස්චන් එක තමයි when did you pass the first test? ඉතින් මෙතනට ඔයා ඉස්සෙල්ලම ලංකාවේ ඩ්‍රයිවිං ටෙස්ට් එක පාස් වෙච්ච year එක සිලෙක්ට් කරන්න. ඉතින් අපි 2013 14 කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ month එක අහලා තියෙනවා. ඉතින් ඒකත් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ අහලා තියෙනවා ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට මතක නම් ඒක මෙතනට දාන්න පුළුවන්. එහෙම නැත්නම් do this letter කියලා ඔප්ෂන් එක choose කරන්නත් පුළුවන්.
ඉතින් ඊළඟ පේජ් එකේ ඔයාගේ ඩ්‍රයිවිං හිස්ටරි එක ගැන තමයි අහලා තියෙන්නේ. ඉතින් අහලා තියෙනවා අපි කලින් ශ්‍රී ලංකා අපිට ශ්‍රී ලංකන් ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් කලින් තිබුණා කියලා සිලෙක්ට් කරපු නිසා අහලා තියෙනවා did you have car insurance in Sri Lanka? ඉතින් අපි yes කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අහලා තියෙනවා have you or any other drivers on this policy made a claim in the last 5 years? ඉතින් 5 years වල ඔයා last 5 years අතරත claim එකක් කරලා තියෙනවා නම් yes කියලා සිලෙක්ට් කරන්න නැත්නම් no කියලා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ අහලා තියෙනවා ඔයාගේ පොලිසි එකේ ඇඩ් කරලා තියෙන ඩ්‍රයිවර්ස්ලා කාට හරි motor convictions එහෙම නැත්නම් penalty notices තිබිලා තියෙනවද last 5 years? ඉතින් ඔයාට ගැලපෙන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. ඊළඟ ක්වෙස්චන් එක තමයි මුකුත් unspent criminal convictions තියෙනවද motor related කියලා. ඉතින් ඒකත් ඔයාට ගැලපෙන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. ඉතින් මේ පේජ් එකේ අහලා තියෙනවා වගේ no claim discount එක ගැන. ඉතින් මේ පළවෙනි ක්වෙස්චන් එකෙන් අහලා තියෙනවා ලංකාවේ ඉන්ෂුරන්ස් ක්ලේම් එකක් කරන්න නැතුව අවුරුදු කීයක් ඩ්‍රයිව් කරලා තියෙනවද කියලා. ඉතින් එතන ඔයාට අදාළ years ගන්න සිලෙක්ට් කරන්න. ඉතින් ඊළඟ ක්වෙස්චන් එකෙන් අහලා තියෙනවා UK වල ක්ලේම් කරන්න නැතුව අවුරුදු කීයක් ඩ්‍රයිව් කරලා තියෙනවද කියලා. ඉතින් ඒකටත් ඔයාට අදාළ ගාන සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි මාෂ්මෙලෝස් ඉන්ෂුරන්ස් එකේ තියෙන තවත් ස්පෙෂල් පොයින්ට් එකක් අනිත් ඉන්ෂුරන්ස් වලට කම්පෙයාර් කරාට පස්සේ. ඉතින් අනිත් ඉන්ෂුරන්ස් වෙන රටක no claim discount එකක් ඉන්ෂුරන්ස් කෝට් එක ගන්නදී කවදාවත් කන්සිඩර් කරන්නේ නැහැ. ඉතින් ඒක මාෂ්මෙලෝස් වල තියෙන ගොඩක් ඉම්පෝටන්ට් පොයින්ට් එකක්. ඉතින් ඊළඟ පේජ් එකේ අහලා තියෙනවා ඔයා කායක මොන වගේ පර්පස් එකකටද යූස් කරන්න කියලා. ඔයා ජොබ් එකට යන්න කායක යූස් කරනවා නම් ඉතින් ඔයාලට පුළුවන් driving to and from work කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. ඔයා කායකින් ජොබ් එක ඔයාගේ වර්ක් එකට යන්නේ නැත්නම් ඔයාට social journeys only කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. මෙතන අහලා තියෙනවා ඔයාගේ මොකුත් කලින් car insurance cancel වෙලා තියෙනවද කියලා. ඉතින් ඒ ඔයාට කලින් cancel වෙලා තියෙනවා yes කියලා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ අහලා තියෙන්නේ policy එක start කරන්න ඕන date එක. ඉතින් මෙතන rough date එකක් දෙන්න. ඊට පස්සේ අහලා තියෙනවා ඔයාට කොහොමද car insurance එකට pay කරන්න ඕනේ කියලා monthly payment එකක්ද එහෙම නැත්නම් annual payment එකක්ද කරන්න ඕනේ කියලා. ඉතින් තවත් දැන් මතක් කරන්න ඕන annual payment එකක් කරනවට වඩා monthly payment එකක් කරනකොට පොඩි interest එකක් add වෙනවා. ඉතින් ඒකට ඒක පොඩක් annual payment එකට වඩා පොඩක් expensive. ඉතින් ඔයාලට පේනවා ඉතින් මාෂ්මෙලෝස් වල insurance packages 4ක් තියෙනවා. ඉතින් ඒක එක package වල එක features තමයි include වෙලා තියෙන්නේ. ඔයාට කියවලා බලලා ඔයාට ගැලපෙන package එක select කරන්න පුළුවන්. ඉතින් මම ඩිෆෝල්ට් තියෙන ඔරිජිනල් පැකේජ් එකත් එක්ක තමයි යන්නේ. ඉතින් මේ පේජ් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා සිලෙක්ට් කරපු පොලිසි එකේ සමරි එකක්. ඔයාලට තාමත් ඔප්ෂන් එක තියෙනවා මොන හරි ඩීටේල්ස් චේන්ජ් කරන්න ඕන නම් මෙතනදිත් ඔයාලට ඩීටේල්ස් චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට පේ කරන ඔප්ෂන් එකට යමු. මේ ඊළඟ ස්ටෙප් එකේදී තමයි අපිට ප්‍රොමෝ කෝඩ් එක දාන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති අපිට කොස්ට් එක ඇවිත් තියෙනවා 1074ක් අවුරුද්දට. ඉතින් මේ පේජ් එකේදී තමයි ඔයාලට අපි දෙන ඩිස්කවුන්ට් කෝඩ් එක දාන්න තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඩිස්කවුන්ට් කෝඩ් එක දැම්මට පස්සේ ඒකෙන් £75 off වෙනවා full price එකෙන්. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති 999ක් තමයි අවුරුද්දටම ඇවිත් තියෙන්නේ. ඉතින් ඊළඟට ඔයාලට තියෙන්නේ continue to payment කියන page එක click කරලා payment page එකට ගිහින් payment එක කරන්න. ඉතින් ආයෙත් මතක් කරන්න ඕන හරියට code එක description box එකෙන් copy paste කරලා මෙතෙන්ට දාන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලට full price එකෙන් £75 off කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් helpful වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් නම් please අපේ channel එකට subscribe කරන්න. මේ වීඩියෝ එක like කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා marshmallow car insurance එකෙන් quote එකක් ගන්නව නම් මේ screen එකේ පෙන්නලා තියෙන promo code එක use කරන්න අමතක කරන්නත් එපා. මොකද මේ code එක valid වෙන්නේ 2 months වලට විතරයි.